හොඳයි සුබ දවසක් කියලා පිළිගන්නවා ඔයාලා සියලු දෙනාම ගිමාටෙක් YouTube channel එකට. හොඳයි මම අද ඔයගොල්ලන්ට කියලා දෙන්නේ කොහොමද අපි AI භාවිතා කරලා වීඩියෝ හදාගන්නේ කියලා. ඉතින් හරි සරල විදියටම ඔයගොල්ලන්ට කියලා දෙන්නම්. වීඩියෝ එක ස්කිප් නොකර බලන්න. කලින් අපි ChatGPT එක ඕපන් කරගන්න ඕනේ. ඕපන් කරගෙන ඉවරලා ඒකට අපි දෙන්න ඕනේ prompt එකක්. අපිට මෙන්න මේ විදිහට වීඩියෝ එකක් හදන්න අවශ්‍යයි. අන්න ඒකට අවශ්‍ය prompt පහක් අපිට ලබා දෙන්න කියලා. පහ මම නම් කැමති පහක්. ඕගොල්ලෝ කැමති ප්‍රමාණයක් හදාගන්න. මම use කරු prompt එක මම පහලින් දාලා තියන්නම් ඕගොල්ලෝ එකෙන් අදහසක් ගන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට ChatGPT එකෙන් අපිට prompt පහක් ලබා දෙනවා. ඊට පස්සේ අපිට තව වෙබ්සයිට් එකක් ඕපන් කරගන්න ඕනේ Grok කියලා. අන්න ඒකෙන් තමයි අන්න AI tool එකෙන් තමයි අපි වීඩියෝ ටික ජෙනරේට් කරගන්නේ. ඉතින් මෙන්න මේ විදිහට link එකෙන් ගිහිල්ලා අපිට මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් ඕපන් වෙනවා. ඉතින් අපිට මේ වගේ ඕපන් වෙලා එකකින් search ඊට පස්සේ chat voice image ඊට පස්සේ project history අන්න ඒ විදිහට අපිට ඕපන් වෙනවා. ඉතින් අපිට පල්ලෙහා වම් පැත්තේ කෙරවලෙන් තියෙනවා අපිට log වෙන්න. නැත්නම් sign in වෙන්න. දැන් මම කලින් log වෙලා තියෙන හින්දා ඕගොල්ලොන්ට log වෙන හැටි පෙන්වන්න දෙයක් නැහැ. ඕගොල්ලෝ තියන්න නැත්නම් මට කමෙන්ට් එකක් දාලා තියන්න පාලින් මම log වෙන හැටි කියලා දෙන්නම්. ඉතින් අපි මෙන්න මේ විදිහට imagine කියන එකට ගියාට පස්සේ අපිට පෙන්නනවා කලින් ඉඳපු කට්ටිය ජෙනරේට් කරගත්ත වීඩියෝ සහ image. ඉතින් අපිට පුළුවන් මේ වගේ image එකක් හරි නැත්නම් වීඩියෝ එකක් හරි ජෙනරේට් කරගන්න. දැන් මම ඔයගොල්ලන්ට කියලා දෙන්නේ කොහොමද අපි වීඩියෝ එකක් ජෙනරේට් කරගන්නේ කියලා. අපි මම යනවා දැන් අපි කලින් ChatGPT එකට කියලා හදාගත්ත prompt එක ගිහිල්ලා copy කරගන්න. copy කරගෙන ඇවිල්ලි වෙලා මෙන්න මෙතනින් paste කරන්නයි තියෙන්නේ. ඉතින් ඒකේ ඕන පේනවා අපිට type කරන්න තියෙන තැන දකුණු පැත්තේ කෙරෝලෙම වීඩියෝ කියලා තියෙනවා. නැත්නම් අපිට image කියලා තමයි පෙන්නන්නේ. ඔයගොල්ලන්ට පුළුවන් long video එකක් හදන්න long video එකක් හදන්න short video එකක් හදන්න short video එකක් උනම් මේකෙන් generate කරගන්න පුළුවන්. අපිට video එකක් ඕන නම් උඩේ video කියන දේ ක්ලික් කරන්න ඕනේ. නැත්නම් image එකක් ඕන නම් පහලින් තියෙන image කියන දේ ක්ලික් කරන්නයි ඕනේ. දැන් මම ඔයගොල්ලන්ට හදලා පෙන්නන්නේ කොහොමද video එකක් generate කරගන්නේ කියලා. ගිහිල්ලා ChatGPT එකට ගිහිල්ලා මම කලින් කිව්වා වගේ prompt එක copy කරගෙන ඇවිල්ලා මෙන්න මෙතනින් paste කරන්න ඕනේ. මේ site වලට අදාළ link මම පහලින් දාලා තියෙනවා. ඊට පස්සේ අපිට පේනවා මම දුන්න prompt එකට මෙන්න මේ AI tool එක විසින් වීඩියෝ එකක් ජෙනරේට් වෙනවා. කලින්ම ඔයගොල්ලන්ට කියන්න ඕන දෙයක් තමයි මේ වෙබ්සයිට් දෙකම ඔයගොල්ලන්ට ෆ්‍රී ගන්න පුළුවන් වෙබ්සයිට් දෙකක්. ඒ වගේම අපිට ගෙවලා උනම් මේක ගන්න පුළුවන්. ඉතින් අපිට පේනවා අපේ වීඩියෝ එක මෙන්න මේ විදිහට ජෙනරේට් වෙනවා. අපි බලමු ජෙනරේට් වුණාට පස්සේ කොහොමද පෙන්වන්නේ කියලා. ඉතින් ඔයගොල්ලන්ට පේනවා ඇති මෙන්න මේ විදිහට වොයිස් එකක් එක්කම අපිට වීඩියෝ එක ජෙනරේට් වෙනවා. අනිත් විශේෂත්වය තමයි මේ වීඩියෝ එක ජෙනරේට් වෙන්නේ එක වීඩියෝ එකක් තප්පර 6යි. ඒ කියන්නේ අපිට ලොං වීඩියෝ එකක් හදාගන්න ඕන නම් prompt ගොඩක් අපිට යූස් කරන්න වෙනවා. ඊට පස්සේ තමයි අපිට ඔක්කොම එකට ක්ලිප් කරගෙන ඉවරලා හදාගන්න පුළුවන් වෙන්නේ. ඉතින් අපි බලමු ඩවුන්ලෝඩ් වුණාට පස්සේ අපේ වීඩියෝ එක කොහොමද පෙන්වන්නේ කියලා. හොඳයි මෙන්න මේ විදිහට මම අනිත් prompt එකත් ඕගොල්ලන්ට ගෙනල්ලා මෙතන paste කරලා වීඩියෝ එක ජෙනරේට් වෙන හැටි පෙන්වන්නම්. මෙතනින් මම ආයෙ paste කරගන්නවා. ඊට පස්සේ ඊතලිය ඔබලා වීඩියෝ එක අපි ජෙනරේට් කරගමු. හොඳයි මම මේ වීඩියෝ එක ජෙනරේට් වෙන අතරතුර කියලා දෙන්නම්. දෙයක් කියන්නම් මම ආයෙ ඉස්සරහට ගේන වීඩියෝ එකක් කොහොමද අපි AI වලින් AI use කරලා YouTube channel එකක් පටන් ගන්න කියලා ඉවරලා. ඒ නිසා ඕගොල්ලෝ මතක ඇතුව මම ආයෙ කියනවා මගේ channel එක subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙමු. අපි දැන් බලමු කොහොමද අපිට මේක පේන්නේ කියලා. ඉතින් අපිට මෙන්න මේ විදිහට අන්නේ වීඩියෝ එකක් ජෙනරේට් වුණා. අපි බලමු. ඉතින් අපිට වීඩියෝ එක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. මෙන්න මේ පහළට තියෙන ඊතලයේ බොඩ පස්සේ අපිට වීඩියෝ එක ඩවුන්ලෝඩ් වෙනවා. ඉතින් මෙන්න මේ විදිහට ඉතුරු prompt ඔක්කොම ටිකත් අපි මේ විදිහට දාලා වීඩියෝ ටික ජෙනරේට් කරගමු.
ඉතින් මේ විදිහට අපිට ඒ වීඩියෝ එකක් ජෙනරේට් වුණා. අපි බලමු කොහොමද ඒක අපිට පේන්නේ කියලා. ඕගොල්ලන්ට පේනවා ඇති මේ AI එකෙන් අපිට ඩ්‍රෝන් කැම් වලින් ගත්ත පවා අපිට ඒ ආකාරයෙන්ම ලස්සනට අපේ වීඩියෝ එක ජෙනරේට් වෙලා මේගොල්ලෝ දෙනවා. ඉතින් ඕගොල්ලෝ මේක යූස් කරලා බලන්න. වීඩියෝ එක ගැන යම් දෙයක් පහලින් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම වීඩියෝ එක බලලා වීඩියෝ එක හොඳයි නම් මේ වගේ තවත් දේවල් ඉගෙන ගන්න කැමති නම් ඕගොල්ලෝ මතක ඇතුව subscribe button එක ක්ලික් කරලා වීඩියෝ එක subscribe කරලා තියාගන්න අපේ channel එක. ඕගොල්ලන්ට අලුත් වීඩියෝ එකක් දාපු ගමන් ටක් ගාලා බලා ගන්න ඕන නම් bell icon එක ක්ලික් කරලා තියන්න. ඉතින් මම ඕගොල්ලන්ට පෙන්නන්නම් මගේ අනිත් YouTube channel එකේ කොහොමද මේ AI short video දාලා ඉවරලා views වගේම වීඩියෝ මම generate කරගත්ත ඒවා ටිකක් පෙන්නන්නම්. මේ තියෙන මගේ අනිත් YouTube channel එකේ මම දාලා තියෙන short video ටික. මම එකක් දෙකක් ඔයගොල්ලන්ට play කරලා පෙන්නන්නම් කොහොමද අපිට මේක generate කරගත්තාට පස්සේ පේන්නේ කියලා. ඉතින් පේනවා ඇති මෙන්න මේ විදිහට අපිට කැමති විදිහට වීඩියෝ එකක් ජෙනරේට් කරගන්න උනත් පුළුවන්. Work today is broken. We're all working. මම දැන් ඔයගොල්ලන්ට පෙන්නන්නම් අපි ජෙනරේට් කරගත්ත වීඩියෝ ටික අපිට කොහොමද පේන්නේ කියලා බෑග්ග්‍රවුන්ඩ් මියුසික් එකකුත් ඇඩ් කරලා. හොඳයි මම අද ඔයගොල්ලන්ට කියලා දුන්නේ කොහොමද අපි AI use කරලා AI වලින් prompt එකකුත් නිර්මාණය කරගෙන AI tool එකකින්ම වීඩියෝ ජෙනරේට් කරගන්නේ කොහොමද කියලා. ඉතින් මේ වගේ දේවල් දැනගන්න ඔයාලා මගේ YouTube channel එක subscribe කරලා තියාගන්න. අලුතෙන් වීඩියෝ එකක් දාපු ගමන් ළඟටම ගෙන්න ගන්න ඕන නම් bell icon එක click කරලා තියාගන්න. වීඩියෝ එක ගැන අදහසක් පල්ලෙහාන් කමෙන්ට් එකක් දාගෙන වීඩියෝ එකට like එකකුත් දාලා යාළුවන්ටත් බලන්න මේක share කරන්න. එහෙනම් ඔයාලා සියලු දෙනාටම සුබ දවසක්.